Hello everyone, welcome to my third lesson for low level beginners. අනේ ඉතින් අපේ low level beginners ලගේ තුන්වෙනි lesson එකත් මම අරගෙන ආවා. Today we are going to learn singular and plural. මොකක්ද මේ singular and plural කියන්නේ? ඒ කියන්නේ ඒක වචන සහ බහු වචන. අපි singular වලට කියනවා ඒක වචන කියලා, plural වලට කියනවා බහු වචන කියලා. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ කොහොමද මේ singular noun එකක් plural වෙන්නේ කියලා. ඉතින් ඉංග්‍රීසි භාෂාවේ මෙන්න මේ singular noun එකක් plural වෙන ක්‍රම කිහිපයක් තියෙනවා. හැබැයි අද මම මේ lesson එකකින් මේ වීඩියෝ එකකින් කතා කරන්නේ ක්‍රම දෙකක් ගැන විතරයි. ඒකට හේතුව මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන ගොඩක් nouns මෙන්න මේ විදිහට තමයි plural වෙන්නේ. ඒ කියන්නේ අගට s වැටිලා එහෙම නැත්නම් අගට es වැටිලා. එහෙම ඒ කියන්නේ noun එකක් ගත්තාම ඒ noun එකේ අගට s වැටිලා plural වෙනවා. එහෙම නැත්නම් es වැටිලා plural වෙනවා. මෙන්න මේ ක්‍රම දෙකට තමයි බහුතරයක් nouns plural වෙන්නේ. හැබැයි තව ක්‍රම කිහිපයක් තියෙනවා. ඒක දැම්ම ඔලුවට දාගන්න අවශ්‍ය නැහැ. ඔයාලා low level beginners ලා නිසා මේ දෙක විතරක් දැනට අපි ඉගෙන ගත්තාම ඇති. ඉදිරි පාඩම් වලදී මම කියලා දෙනවා මොනවද මේ singular plural වෙන අනිත් ක්‍රම ටික කියලා. ඒ කියන්නේ ඔන්න දැන් මම අද ගණන් යන්නේ මෙන්න මේ අගට s සහ es වැටිලා noun එකක් කොහොමද plural වෙන්නේ කියලා. හරි බලන්න මේ words දිහා. book 2 books මේ අගට s වැටිලා. dog 3 dogs අගට s වැටිලා. doctor 4 doctors. an apple 6 apples. an egg 5 eggs. අන්න ඒ වගේ අගට s වැටිලා plural වෙලා තියෙන nouns තමයි මේ තියෙන්නේ. හරි අපි ඊළඟට යම් බලන්න අගට es වැටිලා කොහොමද noun එකක් plural වෙන්නේ කියලා. බලන්න මේ board එක දිහා. මේ board එකේ ලියලා තියෙන nouns ටික දිහා. bus 3 buses, class 3 classes, brush 5 brushes. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ nouns plural වෙලා තියෙන්නේ අගට es වැටිලා කියලා. මේ බලන්න මේ buses, classes, brushes. අන්න එතකොට දැන් අර අපි කලින් කතා කරේ අගට s වැටිලා plural වෙන noun නේ. එතකොට මේවා අගට es වැටිලා plural වෙන nouns මේ තියෙන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා අපි කොහොමද හොයාගන්නේ මේ noun එක plural වෙන්නේ s වැටිලාද එහෙම නැත්නම් es වැටිලාද කියලා. ඒක හරිම simple. මොකද මම එහෙම කියන්නේ බලන්න මෙන්න මේ words ටික දිහා. ඒ words වල මම underline කරලා තියෙනවා letters වගේක්. ඔයාලට පේනවා ඇති. s, double s, sh, ch සහ x කියන මේ letters. අන්න ඒ letters ටික හොඳට මතක තියාගන්න. ඇයි මම එහෙම කියන්නේ? මොකක් හරි noun එකක අගට මෙන්න මේ letters වලින් එකක් වැටිලා තියෙනවා නම් ඒ කියන්නේ s හරි, double s හරි, sh හරි, ch හරි, x හරි මෙන්න මේ letter එකකින් අවසන් වෙනවා නම් ඒකට අනිවාර්යයෙන්ම අපි es දාලා තමයි plural කරන්නේ. තේරුණාද? ඒ කියන්නේ මොකක් හරි noun එකකට මෙන්න මේ letters වලින් එකක්. ඒ කියන්නේ s, double s, sh, ch, x කියන මේ letters වලින් එකක් වැටිලා අවසන් වෙනවා නම් noun එකක් අපි ඒක plural කරන්නේ es දාලා. දැන් මේ බලන්න bus 3 buses, class 3 classes, brush 5 brushes, watch 4 watches, box 6 boxes. තේරුණා නේද? හරි මේ බලන්න මම මෙතන ලියලා තියෙන මේ වචන තුන දිහා. potato, tomato, volcano, අල, තක්කාලි, ගිනිකඳු. මම ඒ වචන තුනනේ මේ ලියලා තියෙන්නේ. එතකොට ඒ වචන ඉවර වෙලා තියෙන්නේ o අකුරෙන්. එතකොට ඒකත් plural වෙලා තියෙන්නේ es වලින්. මම එහෙම එකක් කලින් කිව්වේ නෑනේ. මම කිව්වේ s, double s, sh, ch, x වගේ අකුරු වැටෙනවා නම් ඒකට es දාන්න කියලානේ මම කිව්වේ. එතකොට අයි මේ o එකට මම es දාලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගන්න photo කියන වචනේ. photo කියන වචනේත් o අකුරෙන් ඉවර වුණාට අපි plural කරන්නේ s එකක් දාලා. එහෙම නේද? හැබැයි මේකට විතරකයි මම මේ es දාලා තියෙන්නේ. ඒක එච්චර ලොකුවට හිතන්න ඕනේ නෑ. හැබැයි මෙන්න මේ වචන තුන o අකුරෙන් ඉවර වුණාට අපි plural කරද්දි es දාලා තමයි plural කරන්නේ. අන්න ඒක නිකන් ඔළුවේ මතක තියාගන්න. එහෙම ලොකුවට හිතන්න ඕනේ නැහැ. තේරුණා නේද? Okay, let's move to the next part. හරි. හැමෝම බලන්න මම මේ ලියලා තියෙන nouns ටික දිහා. අපි දැන් බලමු මේවට s ද වැටෙන්නේ es ද වැටෙන්නේ කියලා. to bag. to bag. මෙතනට s ද වැටෙන්නේ es ද වැටෙන්නේ. අනිවාර්යෙන් මෙතනට s වැටෙන්නේ මොකද අර මම කලින් කිව්වා s
CH, SH, X, double S ඔය කිසි දෙයක් නැති නිසා අපිට මේකට බය නැතුව කෙලින්ම දාන්න පුළුවන් letter S. ඒ කියන්නේ 2 bags. දැන් 3 dress කියලා තියෙනවා. එතකොට මේ dress කියන එක plural වෙන්නේ අගට ES වැටිලා. ඇයි? මෙතන double S තියෙනවනේ. එහෙනම් අනිවාර්යයෙන්ම ES වැටිලා තමයි මේක plural වෙන්නේ dresses. ඊළඟට an apple. an apple. ඒකට මොකක්ද වැටෙන්නේ? an apple කිව්වහම Sද? මං S දාන්නද? මෙතනට S වත් ES වත් එන්නේ නැහැ නේද? ඇයි ඒ? an apple කියලා තියෙද්දි මෙතන එක apple ගෙඩියයිනේ තියෙන්නේ. එතකොට ඉතින් එක apple ගෙඩියක් කොහොමද plural කරන්නේ? ඒකින්ද එතනට අපිට කිසිම දෙයක් දාන්න අවශ්‍ය නැහැ. අන්න ඒ වගේ point ඔළුවේ තියාගන්න අපිට වරදින තැන් ඕවා. ඊළඟට one pen. one pen කිව්වහම S ද දාන්නේ ES ද දාන්නේ? නැහැ. අපිට එකක්වත් දාන්න බෑ. ඇයි? මේක one pen. ඒ කියන්නේ එක පෑනක් ගැන කියන්නේ. එහෙනම් ඒක plural කරන්න බෑ. ඊළඟට මෙතන තියෙනවා four box. 4 box. අන්න X එකෙන් ඉවර වෙලා තියෙන නිසා මේ noun එක අපි දානවා ES. හරි. බලමු අද අපි මොකක්ද ඉගෙන ගත්තේ කියලා. අද අපි ඉගෙන ගත්තේ singular plural. එක වචන සහ බහුවචන නාමපද ගැන. එතකොට අපි දන්නවා එක වචනය කියන්නේ noun එකක්, singular noun එකක්, plural noun එකක් වෙන්නේ එක S එකක් වැටිලා, එක ES එකක් වැටිලා. ඒ කියන්නේ noun එක අගට S හෝ ES වැටිලා තමයි ඒක plural වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ සාමාන්‍ය book, pen, bag කියන මේ අපි දන්න වචන සාමාන්‍ය අගට S එකක් වැටිලා බහුතරයක් වචන අගට S එකක් වැටිලා plural වෙනවා. හැබැයි සාමාන්‍ය තරමක් වචන සුළුතරයක් වචන අගට ES වැටිලා තමයි plural වෙන්නේ. කොහොමද ES වැටිලා plural වෙන්නේ? ඒ කියන්නේ එන්නේ noun එක අගට මෙන්න මේ වගේ S, double S, SH, CH, X කියන letters තියෙනවා නම් අන්න ඒ nouns අගට ES වැටිලා තමයි plural වෙන්නේ. මේ උදාහරණ විදිහට මේ buses, classes, brushes, watches, boxes වගේ. ඒ වගේම තමයි මේ potato, tomato, volcano කියන මේ වචනත් අගට O වැටිලා තිබ්බට ES වැටිලා plural වෙනවා කියලා මතක තියාගන්න කියලා මම කිව්වා. ඉතින් මං හිතනවා අද මේ lesson එක තේරෙන්න ඇති කියලා singular plural. Okay, thank you for watching and I'll see you guys in the next time. Bye bye.